අපි කොහොමද ලංකාව ඇතුළේදී ප්‍රයිවට් ලිමිටඩ් කියන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ෆුලි ඔන්ලයින් ගන්න කියන එක ගැන අදහසක් මේ වීඩියෝ එකේදී ගමු. ඉතින් මට ගොඩක් යාළුවෝ කතා කරලා අහනවා කොහොමද ඔයා කරගත්තේ, කොයි ඒජන්ට් කාටද ගියේ කියලා විස්තර ගොඩක් අහනවා. ඉතින් ලංකාවේ මේ සර්විස් එක සප්ලයි කරන ප්‍රොෆෙෂනල් ආයතන ගොඩක් තියෙනවා. ඉතින් ඒවා තියෙනකොට ඒවා සර්විස් කොස්ට් එකක් තියෙනවා සහ එතන තව රික්වයර්මන්ට් එකක් තියෙනවා. නමුත් මම මේ කියන්නේ ඔයාලට කාට හරි ඉන්ඩිවිජුවල් කෙනෙක්ට පොඩි ස්ටාර්ට්අප් එකකට පොඩි කම්පැනි එකක් පටන් ගන්න අවශ්‍ය කෙනෙක්ට තියෙන අඩු බජට් එකෙන් පටන් ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඔයාලටම පුළුවන් e-rock කියන වෙබ්සයිට් එකට යන්න ගවර්න්මන්ට් එකේ. මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් සෙක්‍රටරි කෙනෙක් විදිහට ඩිරෙක්ටර් කෙනෙක් විදිහට account එක create කරගන්න. මේ account එක create කරනකොට ඔයාගේ NIC එකේ තියෙන details ඒ කියන්නේ නම, birthday එක, ඔයාගේ ස්ථිර පදිංචියේ තියෙන ග්‍රාම සේවා කොට්ටාසේ මේ වගේ detail ටික ඔයාලට fill කරන්න වෙනවා. මේ දේවල් ටික ඔක්කොම fill කළාට පස්සේ ඔයාලට account එකක් create කරගන්න පුළුවන් email confirmation එකත් එක්ක. මේක mobile එකකින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් laptop එකකින් වගේ කරගන්නත් පුළුවන්. මේ විදිහට කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් e-rock එකේ dashboard එකට එන්න. මේ dashboard එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් dashboard එකේ left side එකේ laptop එකකින් වගේ බැලුවොත් menu එකක් තියෙනවා. mobile එකේදීත් menu එක බලන්න පුළුවන්. ඉතින් මේ menu එකේදී options ගොඩාක් තියෙනවා. ඉතින් මේ name reservation කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ හිතේ තියෙන company name එක මේ වෙනකොට වෙන කවුරුත් අරගෙන නැත්නම් ඔයාලට එතන name එක search කරලා බලන්න පුළුවන් ඒ නමින් company එකක් තියෙනවද කියලා. ඒ නමින් company එකක් ඒ list එකේ ආවේ නැතුණත් සමහරක් වෙලාවට පොඩි text එකක් පෙන්වන්න පුළුවන් polytechnically similar name එකක් තියෙනවා කියලා. සමහරක් වෙලාවට තියෙන පුළුවන් සමහරක් වෙලාවට නැහැ. ඒක just like default වෙන්න message එකක්. ඒතකොට ඔයාලට පුළුවන් ඔයාගේ company එකේ name එකෙන් එතන search කරලා name reservation එකක් දාගන්න. ඒකට රුපියල් 2750ක් වගේ cost වෙන්නේ. එතනදිම card payment එකක් through ඔයාලට payment කරලා ගන්න පුළුවන්. ඔන්න name reservation එක හරියි. name reservation එක approve වෙන්න සාමාන්‍යයෙන් දවස් 12ක් 15ක් වගේ කාලයක් යනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ department එකේ තියෙන workload එක වෙන්නේ නැති කියලා තමයි හිතන්න තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඕක කරගත්තට පස්සේ ඔයාගේ reservation එක ආවා කියලා ඔයාට email එකකුත් එනවා. approve වුණොත් disapprove වුණොත් ඔයාට ආපහු resubmit කරන්න පුළුවන්. ආපහු payment එකක් නම් මම ඔය කීප සැරයක් එහෙම කරද්දී ඇවිල්ලා තිබ්බේ නැහැ. payment එකක් කරනතො resubmit කරන්න පුළුවන්. එක්කෝ නම චුට්ටක් වෙනස් කරලා නැත්නම් ඒ නමම අවශ්‍ය විදිහට ඒ කියන රික්වයර්මන්ට් එකට හදලා. දැන් name එක approve වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ incorporate කරන්න. මේ incorporate කරන process එකත් හරියම ලේසි. ඒකදී ඔයාලට ඔයාගේ family එකේ කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් හොයාගන්න පුළුවන්. මොකද ඔයාගේ අලුතෙන් business එක පටන් ගන්න. මේකෙදී ලක්ෂ ගණන් capital එකක් නැහැනේ ඔයාගාව. පොඩි මුදලකින් ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්නවා නම් ඒක අර නීතියේ විදිහට මම දන්න විදිහට සහ දැකලා තියෙන විදිහට රුපියල් ලක්ෂ 5කට වඩා අඩු capital එකක් නම් තියෙන්නේ. ඔයාටම පුළුවන් non qualified secretary කෙනෙක් විදිහට practice කරන්න. ඊට වඩා ලොකු capital එකකින් පටන් ගන්න ඕන තමයි secretarial service එකක් ඕන කරන්නේ. ඒතර පොඩි ස්ටාර්ට්අප් එකක් නම් නැත්නම් මේ ප්‍රයිවට් ලිමිටඩ් එක ඇත්තටම ගන්න පේමන්ට් ගේට්වේ එකක් ගන්න එහෙම නැත්නම් ඇප් ස්ටෝර් එකට ඇප්ස් දාන්න ඩූන්ස් නම්බර් එක ගන්න ඒ වගේ දෙයකට නම් ඔයාලට පුළුවන් හරි ලේසියෙන් ඔයාගේ අම්මී තාත්තී එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ෂෙයාර්ස් මොකුත් දෙන්නේ නැතුව නිකන් යාව ජස්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට දාලා තියන්න. හැබැයි ළඟ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. එතකොට ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් ඕනේ. එක ඩිරෙක්ටර් කෙනෙක්ට පුළුවන් ඒ කියන්නේ ඔයාට පුළුවන් 100% ෂෙයා හෝල්ඩර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාටම කම්පැනි එකේ සෙක්‍රටරි වෙන්න පුළුවන්. ඔයාටම කම්පැනි එකේ ඩිරෙක්ටර් වෙන්න පුළුවන්. එතකොට ඔන්න රික්වයර්මන්ට් ටික. මේකෙදි ෆෝම් වර්ග කිහිපයක් තියෙනවා. මේ ෆෝම්ස් වල කියන නම මේ තියෙන්නේ. ෆෝම් 1 කියන එකෙන් ඔයාගේ කම්පැනි එකේ ඩීටේල් ටික ඔක්කොම දෙනවා. අර ඩිරෙක්ටර්ස්ලා ඩීටේල් ටික ඔක්කොම. මේක චූටි අර Gmail account එකක් හදනවා, Facebook account එකක් හදනවා වගේ පොඩි ෆෝම් එකක් ෆිල් කරන්න තියෙන්නේ. ඒකේ මේ ඩීටේල්ස් ටික ඔක්කොම දැම්මට පස්සේ ඔටෝමැටිකලි ඔය කියන ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ජෙනරේට් වෙලා තියෙනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඒකට සිග්නේචර් එක දාලා අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ ඩීටේල් ටිකේදී ෆෝම් 1 එක තියෙනවා. ඊට පස්සේ ෆෝම් 18 එහෙම නැත්නම් ෆෝම් 18 කියලා. ෆෝම් 18ක් නෑ. ෆෝම් 18 තමයි මේ ෆෝම් එකේ නම. මෙන්න මේ ෆෝම් 18 කියන එකෙන් දෙකක් එනවා ඩිරෙක්ටර්ස්ලා ෆෝම්ස් දෙක. ඊට අමතරව ෆෝම් 19 කියලා එකක් එනවා. ඒකෙදි තමයි කම්පැනි සෙක්‍රටරිගේ එක තියෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් කියලා එකක් තියෙනවා. ඉතින් මේක ටෙම්ප්ලේට් එකක් ඇත්තටම තියෙන්නේ. මේ ටෙම්ප්ලේට් එකේ ඔයාගේ කම්පැනි එකේ මොනවද කරන පර්පස් එක කියන එක ChatGPT එකට හරි දාලා ඔයාලට සම්පූර්ණ ඕන කරන විදිහ හදලා මේ ටෙම්ප්ලේට් එක ෆික්ස් කරලා ටෙම්ප්ලේට් එකේ යටම තියෙනවා ෂෙයා හෝල්ඩර්ස්ලාගේ එහෙම නැත්නම් ඩිරෙක්ටර්ස්ලා ලිස්ට් එක දාන්න. ඒකෙදි එයාගේ ෆුල් නේම් එකයි ඇඩ්‍රස් එකයි දාලා ඩොකියුමන්ට් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නගෙම NIC ටික ඕනේ. මේ NICs ටික අරගෙන ඊට පස්සේ අපිට අර පෝර්ටල් එකේම අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් තවත් දවස් 10ක් 15ක් ඇතුළත වගේ ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ සම්පූර්ණ BR එකම ගන්න. ඉතින් මේකෙදි ගෙදෙට්ට එන්නේ නැහැ BR එක මම දන්න විදිහට මට ආවෙත් නැහැ. මේකෙදි ඩිජිටලි තමයි තියෙන්නේ. ඊට පස්සේ සබ්මිට් කරපු ෆෝම්ස් වල සර්ටිෆයිඩ් කොපීස් ගන්න ඕනේ අපිට බැංක් account එකක් ඕපන් කරද්දී. මෙන්න මෙතෙන්දි තමයි ඩිරෙක්ටර් කෙනෙක් කරන අනිත් එක්කන ඔයාගේ
ඔයාගාව ඉන්න ඕනේ කියන්නේ. මොකද ඔයා කොමන් සීල් එකක් යූස් කරනවා කියලා ඔයාගේ ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එකේ තියෙනවා නම් ඩිරෙක්ටර් කියලා නමක් මොකුත් නැහැ. එයාලා ලියා ගන්න පුළුවන් විදිහට සීල් එක හදනවා. ඊට පස්සේ රවුන්ඩ් සීල් එක හදනවා, කොමන් සීල් එක, සෙක්‍රටරි සීල් එක ආයේ තියෙනවා. ඒතකොට සීල්ස් වර්ග 3ක් තියෙනවා. මට මතක විදිහට. ඔය ටික ඔක්කොම ඊට පස්සේ දාලා ඔයාලට පුළුවන් බැංක් account එකක් හදන්න. අර ඔයා සබ්මිට් කරපු ડોකියුමන්ට් ඔක්කොම අප්‍රූව් වුණාට පස්සේ ආයේ රුපියල් 1150ක් වගේ මුදලක් ගෙවලා ඒකට ටැක්ස් එකකුත් තියෙනවා. ඔයාලට පුළුවන් මේ ડોකියුමන්ට් වල සර්ටිෆයිඩ් කොපිස් ඉන්ස්ටන්ස්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේකේ ඇක්සස් 3 month වලට යනකල් තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. වැලිඩිටි එක 3 month කියලා තමයි. ඒ ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ළඟම තියෙන HNB, ඊට අමතරව DFCC, NDB වගේ මොකක් හරි බැංක් එකකට ඔයාලා කැමති එකට සහ අවශ්‍ය එකට ගිහිල්ලා ඔයාලගේ කම්පැනි එකට දාලව account එක ඕපන් කරගන්නත් පුළුවන්. ගොඩක් බැංක්ස් වලින් සපෝට් කරනවා. ඒ බැංක් වල ඉන්න බිස්නස් ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලාට කතා කළොත් ඔයාලට පුළුවන් වෙනවා ඒකට චෙක් බුක් එකකුත් ගන්න. ඉතින් එහාට ඔයාගේ බිස්නස් එක ලස්සනට ඔපරේට් කරන් යන්න ඕනේ. ඒතොර බිස්නස් එකේ හැම අවුරුද්දකම අර ටැක්ස් වගේක් දාන්න තියෙනවා. තව එක එක ප්‍රොසෙස් තියෙනවානේ. මෙන්න මේ ප්‍රොසෙස් එක ඉතින් ඔයාට කරගන්න එක ඔයාට කරගන්න බැරි නම් ඇත්තටම අන්න ඒ වගේ තැනකදී අර එක්ස්ටර්නල් සර්විස් කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය සාමාන්‍යයෙන් එක එක ගණන් ගන්නවා. චාර්ටර්ඩ් accountants ලා සාමාන්‍යයෙන් 30000ක් විතර ගන්නවා account එකේ ඔක්කොම ටික හදන්න. අර ඒ වගේ එක්ස්ටර්නල් සර්විසස් ටික ගන්නත් පුළුවන්. හැබැයි එතෙන්දි තමයි වැදගත් වෙන්නේ අර කවුරු හරි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් ගන්න නම් ෆස්ට් ඒකේ බුක් කීපින් ටික ෆ්‍රී කරලා දෙනවා. ඔය දේවල් ටික තියෙනවා නම් හොඳයි. නමුත් ඉතින් ඉනිෂියලි තන රුපියල් 50000ක විතර යන කොස්ට් එක ඔයාලම සෙල්ෆ් රෙජිස්ටර් කරනවා නම් සහ ඒ දේවල් ටික ඔක්කොම කරගන්නවා නම් සාමාන්‍ය රුපියල් 23000කින් වගේ ප්‍රයිවට් ලිමිටඩ් එක ගන්න පුළුවන්. ඉතින් මේ පොඩ්කාස්ට් එක මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ වුණේ මෙන්න මේ දේ. මම හිතනවා මේක ඔයාට හෝ ආගේ යාළුවෙක්ට හෝ ඉස්සරහට බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක්ට වැදගත් ඩීටේල් ටිකක් මේකේ තියෙන්න ඇති කියලා. අපි තවත් මේ විදිහ පොඩ්කාස්ට් එකකදී හම්බ වෙමු.